පරණ වැරදි ගැන හිත හිතා ඉන්න එපා. ඊයේ වැසිකිලි කරපු දේවල් අද හොය හොයා ගිහිල්ලා අමන් දාන්න එපා. වැසිකිලි කරපු පෝච්චියට වතුර ගහලා යවලම දාන්න. පරණ වැරදි අමතක කරලම දාන්න. අමන් දාන්න එපා. වැසිකිලි වලට පෝච්චියට වැසිකිලි කළා වගේ කියලා හිතන්න විච්ච වැරදි ඉක්මනට වතුර දාන්න. තමන්ගෙන් වෙච්ච තමන්ගෙන් හොඳ දේවල් ලස්සන මල්ලාසනයක් දිහා වගේ බලාගෙන ඉන්න. මනාව සරසපු ස්තූපයක් වගේ තමන්ගෙන් වෙච්ච හොඳ දේවල් දිහා බලා ඉන්න. ඇයි ඔයාලා හොඳ දේවල් කළා නැද්ද? ඕන තරම් තියෙනවා. අන්න ප්‍රඥාව තැවෙන්නේ. කොච්චර පින් කළත් වෙච්ච වැරදි ගැන තැවි ඉන්න කෙනා නායක වෙනවාමයි මරුණාට පස්සේ. කොච්චර පින් තිබ්බත් කොච්චර පින් තිබ්බත් දෙබිඩි චරිතය කියන්නේ එකක් කරන්න එකක්. මරුණාට පස්සේ නාග ලෝකේ යනවා. මේ හොඳට පින් කරනවා බණ අහනවා. කතා කළොත් අඬ වැඩියාවක්. අඬනවා වැළපෙනවා පීඩාව දුක ඕවමයි කිය ඉන්නේ. මෙච්චර සෑ වඳිනවා පින් කරනවා. මරුණට පස්සේ නායක. හිත ඍජු කරගත යුතු වෙනවා අපි. පින්ම සීකල යුතු වෙනවා. ප්‍රඥාව හොඳට ගලප ගන්න ඕන. අතීතේ නිරුද්ධ වෙලා ගියා වෙනස් වෙලා ගියා හිතන්න එපා ඒව ගැන. ඒ නිසා මේ වාගේ උතුම් ධාතු ස්තූප වඳින්න කුසල් වඩ